ඊගාවට අපි හතරවෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණය තමයි කරන්න හදන්නේ. ආයෝ ඕයෝ හේයෝ. හතරවෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණය තමයි මේ ආයෝ ඕයෝ හේයෝ කියන්නේ. අපි බලමුද මේක යොදා ගන්න විදිහ. ඒක කියලා දෙන්න කලින් මෙන්න මේ ටික ඔළුවට දාගන්න ඕන. ආ එකතු කිරීම ආ සමානයි ආ. ඕ එකතු කිරීම ඕ සමානයි ඕ. එකතු කිරීම ඕ සමානයි ඒත් ඕ. ඊ එකතු කිරීම ඕ සමානයි යෝ. මෙන්න මේ අකුරු එකතු වෙලා මෙන්න මේ සර එකතු වෙලා මෙන්න මේ විදිහේ සර හැදෙනවා කියන එක ඔළුවේ තියාගන්න ඕනි. වර්තමාන කාලයේ සාමාන්‍ය ක්‍රමයට තමයි මේ හරව ගන්න හදන්නේ. ක්‍රියාපදයක් සාමාන්‍ය ක්‍රමයට හරව ගන්නයි අපි මේ හදන්නේ වර්තමාන කාලේ. ආසර දෙකක් එකට එකතු වුනහම ආසරයක් හැදෙනවා. ඕසර දෙකක් එකතු වෙලා ඕසරයක් හැදෙනවා. අසරයයි ඕසරයයි එකතු වෙලා ඕසරයක් හැදෙනවා. ඊසරයයි ඕසරයයි එකතු වෙලා යෝ කියන සරය හදා ගන්නවා. ඊගාවට මෙන්න මේ විදිහට ඕ කියන සරයයි ආ කියන සරයයි එකතු වෙලා වා කියන සරය හදා ගන්නවා. ඊගාවට මේක ඌ සරයයි ඕ සරයයි එකතු වෙලා ඔන්න ඔය විදිහට වෝ හදා ගන්නවා. ඊගාවට මෙහෙම ඒ සරයයි ඕ සරයයි එකතු වුණාම හැදෙන්නේ මේ විදිහට ඒ. මෙන්න මේ විදිහට ක්‍රියාපදයක් සාමාන්‍ය විදිහට නිර්මාණය කරගන්නයි හදන්නේ. වර්තමාන කාලයෙන් සාමාන්‍ය ක්‍රමයට නිර්මාණය කරගන්නයි හදන්නේ. ඊට කලින් මූලිකව මෙන්න මේ දේවල් ඔළුවට දාගන්න ඕනි. මෙන්න මේ සර එකතු වෙලා මෙන්න මේ විදිහට අවසානයේට මෙන්න මේ සර ටික හැදෙනවා කියන එක මේක හදාගන්න කලින් ඔළුවේ තියාගන්න ඕනි. ඊට පස්සේ මුලින්ම මේකේ පියවර කීපයක් තියෙනවා. ක්‍රියාපදයක් සාමාන්‍ය ක්‍රමයට වර්තමාන කාලයට හරව ගන්න කලින් පියවර කීපයක් තියෙනවා. ඒ පියවර කීපය අපි මෙතන ඉඳන් කියලා දෙන්නම් බලන්න. පියවර 1ේදී මුලින්ම කරන්න ඕන දා කපලා ඉවත් කරගන්න ඕන. ක්‍රියාපදයක් හැම ක්‍රියාපදයක්ම ඉවර වෙලා තියෙන මේ දා අකුරකින්නේ. ඒ හින්දා මුලින්ම කරන්න ඕන දා කපන්න ඕන. දා කපලා ඉවත් කරගන්න ඕන කියන එක තමයි මේ අදහස. 2 ඉතුරු කොටසේ අවසාන සරය. ඉතුරු කොටසේ අවසාන සරය ඉතුරු කොටසේ අවසාන සරය ආ හරි ඕ හරි ද කියලා බලන්න ඕන. හරිද? මුලින්ම කරන්න ඕනි දා කපලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ දා කපලා ඉතුරු වුණාට පස්සේ ඊගාවට බලන්න ඕන ආ හරි ඕ හරි සොරයකින්ද ඉවර වෙලා තියෙන්නේ කියලා. මේක හයිලයිට් කරගන්න ආ හරි ඕ හරි සරයකින් නම් ඉවර වෙලා තියෙන්නේ. මේකට එකතු වෙන්න ඕන ආයෝ. මේක හයිලයිට් කරලා ලියා ගන්න. ආයෝ එකතු වෙන්න ඕන. ආ හරි ඕ හරි සරයකින් නෙවෙයි නම් ඉවර වෙලා තියෙන්නේ.
මේකට ඕයෝ එකතු කරන්න ඕන. මේ ආයෝ ඕයෝ දාගන්න විදිහ තමයි මේ කියන්නේ ක්‍රියාපදයකට. හරිද? ඊට පස්සේ highlight කරලා ලියා ගන්න තුන්වෙනි පියවර විදිහට හදා වලින් අවසන් වේ නම් හදා වලින් අවසන් වූ ක්‍රියාපදයක් නම් හදා සම්පූර්ණයෙන්ම ඉවත් කර හේයෝ එකතු කරයි. හේයෝ එකතු කරයි. මෙන්න මේක තමයි දාගන්න තියෙන්නේ. හදා වලින් නම් ඉවර වෙලා තියෙන්නේ. අවසන් වේ නම් මොකද්ද කරන්න ඕන? හදා සම්පූර්ණයෙන්ම කපා ඉවත් කර හේයෝ එකතු කරයි. හේයෝ එකතු කරයි. හේයෝ එකතු කරයි. පියවර කීපයයි තියෙන්නේ? පියවර 3ක් තියෙනවා. ආයෝ ඕයෝ හේයෝ එකතු කරන්න කලින් ක්‍රියාපදයක් මුලින්ම සාමාන්‍ය ක්‍රමයට වර්තමාන කාල සාමාන්‍ය ක්‍රමයට ක්‍රියාපදයක් හරව ගන්න කලින් ඒ කියන්නේ මූලික ස්වරූපයෙන් ක්‍රියාපදයක් අපිට මෙහෙම ලියන්නවත් කියන්නවත් ගන්න බෑ. ඒ නිසා අපි මේ ක්‍රියාපදය මූලික ස්වරූපයෙන් නැතුව ඒක අපි සාමාන්‍ය ක්‍රමයට වර්තමාන කාලයට හරව ගන්න ඕන. එහෙම හරව ගන්න කලින් බලන්න ඕනි ක්‍රියාපදයේ අවසාන අකුර මෙන්න මේ පියවර කීපයක් තියෙනවා. ඒ මූලික ස්වරූපයෙන් සාමාන්‍ය ක්‍රමයට හරව ගන්න මුලින්ම අපි ඒකේ ක්‍රියාපදයේ දා අකුර කපලා අයින් කරනවා. අයින් කරලා ඒ ක්‍රියාපදයේ ඉතුරු වෙන අකුරු ටික දිහා බලනවා. අවසාන අකුර අවසාන සරය ආ හරි ඕ හරිද කියලා බලන්න ඕන. ආසරයක්ද ඕසරයක්ද කියලා. ඉවර වෙලා තියෙන්නේ. ඒ දෙකම නෙවෙයි නම් ඒ කියන්නේ ආ හරි ඕ හරි සරයක් තියෙනවා නම් ඒකට ආයෝ එකතු කරනවා. ආ හරි ඕ හරි සරයකින් නෙවෙයි නම් ඉවර වෙලා තියෙන්නේ. ඒකට ඕයෝ එකතු කරනවා. මේ දෙකම නැතුව හදා වලින් ක්‍රියාපදයේ අවසන් වෙලා තියෙනවා නම් හදා සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරලා හේයෝ එකතු කරනවා. දැන් අපි බලමු ක්‍රියාපදයක් කොහොමද වර්තමාන කාලයේ සාමාන්‍ය ක්‍රමයට ලියාගන්නේ කියලා. වර්තමාන කාලයෙන් අපි ගමු කදා කියන ක්‍රියාපදේ. කදා කියන්නේ ළමයි යනවා කියන අර්ථය. යනවා. එතකොට මුලින්ම පළවෙනි පියවර මතක් කරගන්න දා කපලා අයින් කරනවා. ඉතුරු වෙන අකුර ඉවර වෙලා තියෙන්නේ ආසරයකින්ද ඕසරයකින්ද කියලා බලනවා. මෙතන ආ කියන මේ සරය තියෙනව නේද? එහෙනම් මේකට එකතු වෙන්න ඕන මොකක්ද? ආයෝ කියන කොටස. ඔන්න ආයෝ එකතු කරගත්තා. එතකොට මේක ලියවෙද්දී මේ ආ දෙක එකට එකතු වුණාම මොකක්ද? මම අතන මුලින්ම මේක පටන් ගන්න කලින් ඔයාලට ලියන්න කියලා කිව්වා. මෙන්න මේ ආ දෙක එකතු වුණාම ආ එකක්මයි හැදෙන්නේ. ඉතින් ආයේ මෙතන ආ එකක් ලියන්න ඕනේ නැහැනේ. මෙතන ආ එකක් ලියවිලා තියෙනවානේ. ඒ නිසා මෙතනට කායෝ යෝ එක දාගත්තා. එතකොට කායෝ කදා කියන එක කායෝ විදිහට හරව ගත්තා. ඔන්න මේක තමයි ක්‍රියාපදයේ මූලික ස්වරූපය. මේක අපි සාමාන්‍ය ක්‍රමයට වර්තමාන කාලයෙන් ඔන්න හරව ගත්තා. කායෝ. හරිද? තව උදාහරණයක් බලමු. මොක්තා කියන එකේ තේරුම මොකක්ද? මොක්තා නැත්නම් මොක්තා කියන එකේ තේරුම තමයි කනවා. ඔන්න අපි මූලික ස්වරූපයෙන් තමයි මේ කනවා කියන වචනේ තියෙන්නේ. මොක්තා කියන වචනය මූලික ස්වරූපයෙන් තමයි තියෙන්නේ. දැන් මොකද්ද මූලික පියවර? මේකේ දා කපලා අයින් කරගන්නවා. ඉතුරු ටික මෙන්න මෙහෙම යටින් ලියා ගන්නවා. බලන්න ඕනි ඉතුරු වෙලා තියෙන වචනේ ඉවර වෙලා තියෙන්නේ ආසරයක. මෙන්න මේ ආසරයෙන් හරි නැත්නම් මෙන්න මේ ඕසරයෙන් හරිද කියලා. දැන් මෙතන බලන්න ඕන හල් කිරීමනේ මුලින් තියෙන්නේ. මෙතන එකේ තියෙනවද සරයක්? නැහනේ. ඒ හින්දා අපි යන්න ඕනේ
ඊගාවට මෙන්න මේ සරේ ගාවට මෙතන ආසරයකින් හරි ඕසරයකින් හරිද මේක ඉවර වෙලා තියෙන්නේ. ඕසරයක් නම් තමයි ඒත් මේ සරය නෙමෙයි මේ ඕසරය නෙමෙයි. ඒ නිසා මේකට එකතු වෙන්න ඕන ඕයෝ. ඕයෝ දාගත්තා. මොකද මේ සරයකින් නෙමෙයිනේ මේ දෙකින් එකක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. ඒ නිසා අපි මේක දැන් අපි බලන්න ඕන මෙන්න මේ O එක මේ O එකට එකතු කරන්න පුළුවන්ද? බෑනේ මෙතන හල් කිරීමක් තියෙනවානේ. ඒ නිසා මේක මේ විදිහට මෙතනින් ලියවෙනවා. මොගෝයෝ ඔන්න ඔය විදිහටයි යෝක සාමාන්‍ය ක්‍රමයට ලියවෙන්නේ. වර්තමාන කාල සාමාන්‍ය ක්‍රමයට තමයි මේ ලියුනේ. ඊගාවට තව උදාහරණයක් බලමු. ඔන්න ක්‍රියාපදයක් අපි වර්තමාන කාල සාමාන්‍ය ක්‍රමයට තමයි මේ ලියාගන්නේ. ඔන්න මසිදා කියන එක ගන්නවා. මසිදා කියන ක්‍රියාපදය ගන්නවා. මසිදා. දැන් මොකද්ද මේකෙන් කරන්න ඕන මුලින්ම? මේකේ දා කපලා අයින් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? මෙතනට ඒක ලියා ගන්නවා. දැන් බලන්න ඕන ඉතුරු වෙලා තියෙන අකුරු ටිකේ ඉවර වෙලා තියෙන්නේ ආ එකකින්ද ඕ එකකින්ද? මේ දෙකෙන් එකක් හරි මෙතන තියෙනවද? නෑ. ඊ එකක් නේ තියෙන්නේ. ඒ හින්දා මේකට එකතු කරගන්න ඕන ඕයෝ. ඕයෝ. දැන් අපි මේක ලියා ගන්නවා මා. දැන් ඊ එකයි ඕ එකයි එකතු වුණාම මොකක්ද හැදෙන්නේ? යෝ එකක්. එතකොට මේක මෙන්න මේ විදිහට ඊ එකයි ඕ එකයි එකතු වෙලා යෝ එකක් හැදුනා. සයන්න ලියාගත්තා. යෝ එක මෙතනට දාගත්තා. මෙන්න මේ විදිහට යෝ එකක් දාගත්තා. මසයෝ කියලා තමයි මේක ලියවෙන්නේ. පැහැදිලිද? ඊ එකයි ඕ එකයි එකතු වෙලා යෝ එකක් හදාගත්තා. ඒ යෝ එක මේ සයන්න ගාවට දාගත්තා. සයන්න ගාවට දාගන්න පුළුවන්නේ. ඒ නිසා ඉතුරු වෙච්ච යෝ එක මෙතනට දාගත්තා. මසයෝ. තේරුණාද? ඊට පස්සේ තව උදාහරණයක් බලමු. කොම්බු හදා. කොම්බු හදා කියන්නේ මොකද්ද? පාඩම් කරනවා. කොම්බු හදා. මූලිකම පියවර මොකක්ද? දා කපලා ඉවත් කරන්න බෑ. මේක ඉවර වෙලා තියෙන්නේ හදා වලින්. ඒ නිසා මේක හදා සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ අර අකුරු බැලිලි මේකේ නැහැ. කොම්බු හදා වෙනුවට හේයෝ දා ගන්නවා. කිව්වනේ මුලින්ම ආයෝ ඕයෝ බලන්නේ දා කපලා අයින් වුණාට පස්සේ විතරයි. මේක හදා වලින් ඉවර වෙලා නිසා හදා කපලා එහෙමම අයින් කරා හේයෝ දාගත්තා. කොම්බු හේයෝ පාඩම් කරනවා. දැන් බලමු තව එකක්. තව උදාහරණයක් බලමු. ඔදා. ඔදා කියන එකේ තේරුම මොකක්ද? ඔදා. ඒ කියන්නේ එනවා කියන එකනේ. කදා යනවා ඔදා එනවා. ඔදා කියන එක හැදෙන විදිහ බලාගමු මුලින්ම. දා කපලා අයින් කරා ඕ එක යටට ගත්තා. ඊට පස්සේ බලනවා මෙන්න මේ ආ හරි මෙන්න මේ ඕ හරි තියෙනවද කියලා ස්වරය. ඔව් මෙතන ඕ සරේ තියෙනවා. ඒ නිසා මේකට ආයෝ එකතු කර ගන්නවා. එතකොට මෙන්න මේක මේ විදිහටම ලියනවා. ආ එකයි ඕ එකයි ආ එකයි එකතු වෙලා හැදෙනවා මං කිව්වා වා එකක්. එතකොට මෙතන ඕ එක තියෙනවනේ. ඒ හින්දා මෙතනට වා එක දාගන්නවා. යෝ එක ලියා ගන්නවා. ඔන්න ඔය විදිහට වායෝ හදා ගන්නවා. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි මේ ආයෝ ඕයෝ හේයෝ ඒ කියන්නේ ක්‍රියාපදයකට යොදා ගන්න. ක්‍රියාපදයක් සහිත ඒ කියන්නේ ක්‍රියාපදයක් සාමාන්‍ය ක්‍රමයට ලියාගද්දි වර්තමාන සාමාන්‍ය ක්‍රමයට ලියාගද්දි ආයෝ ඕයෝ හේයෝ යොදා ගන්නවා. 4 වෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණය තමයි මේ ආයෝ ඕයෝ හේයෝ කියන්නේ.